හායි යාළුවනේ අද ඔන්න මම ඔයාලට කියලා දෙනවා සෑන්ඩ්විච් එකක් කොහොමද හදාගන්නේ කියලා. එහෙනම් ඉතින් අපි බලමු. මුලින්ම මේ ආකාරයට පාන් පෙත්තේ බටර් ටිකක් ගන්න ඕනේ. අම්මා නම් කියලා තියෙන බටර් කන්න හොඳ නෑ වැඩි කියලා. ඒ වුණාට කමක් නෑ අපි ටිකක් කෑවට කමක් නෑනේ නේද? ඒක හින්දා ටිකක් කමු. ලාලලා 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 ඊට පස්සේ අවුමිරිස් කරලක් අරගෙන ඒක චූටියට කපා ගන්න ඕනේ. ඊට පස්සේ චූටි ලුණු තියෙනවා නම් හොඳයි. ඒත් මං ගාව චූටි ලුණු නැහැ. ඉතින් ලුණු ගෙඩියක් චූටියට කපා ගන්න ඕනේ. කපාගත්ත ලුණු ටිකයි අවුමිරිස් ටිකයි අපි භාජනයකට එකතු කර ගන්නවා. මම පොඩ්ඩක් try කරනවා වයිල්ඩ් කුක් බුක් අයියාගේ වැඩ කැලි ටික දාන්න. ඒ වුණාට එයා තරම් ඉතින් මට මේ වැඩ කිට දාන්න බෑ. එයා නම් ඉතින් සුපිරියට වැඩ කිට දානවා නේද යාළුවනේ. පේනවනේ ඉතින් අපි කරද්දී භාගයට භාගයක් බීම තමයි ඉතින්. ඊට පස්සේ යාළුවනේ අර භාජනයේට චීස් ටිකකුත් අපි එකතු කරන්න ඕනේ. වැඩි නෙමෙයි ටිකක්. ඊට පස්සේ මේ ඔක්කොම හොඳට අපි කලවම් කර ගන්න ඕනේ. ඊට පස්සේ අපි හදාගත්ත මිශ්‍රණය අර බටර් ගාව පාන් පෙතිවල හොඳට ගන්න තමයි තියෙන්නේ. එච්චරයි. මම මේ යාළුවන්ටත් මේක අරන් යන්න හදන්නේ. ලාලලාලලාලලාලලා. මයි කොහමද මගේ සෑන්ඩ්විච් එක රසයි නේද? ඇත්තටම හරිම රසක් තියෙන එක. අනේ යන්න බොරුවට මයික් බොරු කියන්නේ නැතුව චාන්කිගේ කෑම කන්න බෑ කාටවත්. කන්න බැරි කමක් නෑ මිකී. ඔයාගේ ඉරිසියාවට ඔයා කන්නේ නැතුවට. ඔයාගේ කප් කේක් එක කන්නකෝ. අපි දෙන්නත් එක්ක මේ ටික කනවා. නැද්ද මයි? ඔව් ඒක ඇත්ත අපි දෙන්න කමු.